සතර අපායේ හැවත් නැත්නම් නරකාදී කියලා එකක් තියෙනවා කියලා අපි කොහොමද දන්නේ පින්වතුනි? තිරිසන් යෝනිය නම් පේන්න තියෙනවා. මේ දැන් ඉන්න මිනිස්සෙක් සමයි මැරිලා තිරිසන් යෝනියට යනවා කියලා අපි කොහොමද දන්නේ පින්වතුනි? මේ ඔක්කොම අපිට කොහෙන්ද ආවේ? මේ විශ්වය ගැන දැනගත්ත උතුමෝ පින්වතුනි අපිට දේශනා කරපුවා. අපි ඕ එකක්වත් අහන්න නැතුව අපිට කැමති විදිහට ජීවත් වෙන්න ගියා නම් ඔය අද බටහිර රටවල වල ඉන්න පිරිස වගේ. බටහිර රටවල වල ඉන්න පිරිසට එක පිනක් පෑදිලා තියෙනවා ඔක්කොටම නෙමෙයි 90%ක්ම මේ જાතිය තමයි 10%ක් ඉන්නවා පින්වතුනි යමක් හොයන ආධ්‍යාත්මික පැත්තට. now 90%ක් පිරිස හැබැයි ඒගොල්ලන්ට එක වාසියක් තියෙනවා පින්වතුනි ඒගොල්ලෝ විද්‍යාඥයන්ට අහුම්කම් දෙනවා. ඒක නිසා යන්තම් එක පැත්තකින් ඒ අය දිනු වෙලා තියෙනවා. නමුත් පින්වතුනි ඒ අය දන්නේ නැහැ නේද? ඒ අය මැරුණාට පස්සේ බල්ලෙක් කියලා උපදිනවා කියලා. අද ඔබ මේ දේවල් අහලා තියෙන නිසා පින්වතුනි ඔබට මේ බණ ටික මේ විදිහට කියන්න පුළුවන්. නමුත් අපි කවදාවත් පින්වතුනි ඒ අයට බණක් කියනවා නම් ඕවා කියන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට කතා කරනවා පින්වතුනි හැපිනස් ගැන. සතුට තමයි ඒ අය හොයන්නේ. සතුට ගැන කතා කරලා තමයි ඒ අයට මේ ධර්ම දෙන්නේ පින්වතුනි. නමුත් ඔබට කෙලින්ම කතා කරන්න පුළුවන්. මොකද හේතුව පින්වතුනි ඔබ මිත්‍යා දෘෂ්ටික නෙමෙයි. ඔබ යම් යම් ආකාරයේ සම්මාදිට්ඨියටපත් වෙච්ච පිරිස පින්වතුනි සම්මාදිට්ඨිය පස් ආකාරයි. ඒකෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක පින්වතුනි ඔබ මේ වෙනකොට ගොඩක් දුරට සමාදන් වෙලා ඉන්නේ අවබෝධ කරන් ඉන්නේ. ඒ කියන්නේ කර්මඵල අදහන පිරිසක් පින්වතුනි. ඔබ දන්නවා ඔබගේ අතින් වරදක් සිද්ධ වුණොත් ඔබගේ අතින් පාපයක් සිද්ධ වුණොත් ඒ පාපේ පරිසම් දුන්නොත් එහෙම සතර අපායට යන්න පවා හේතු තියෙනවා කියලා. ඒක නිසා අද අපිට ඔබත් එක්ක සතර අපාය ගැන කතා කරන්න පුළුවන්. නමුත් අර පිරිසත් එක්ක කවදාවත් සතර අපාය කතා කරන්න බෑ. මොකද හේතුව ඒගොල්ලෝ කම්මස්සගත සම්මාදිට්ඨියටපත් වෙලා නැහැ. ඒ අය ඉන්නේ ඒ තරම් පිටිපස්සෙන් පින්වතුනි. ඒ අයට බුදුබණ ටික දීලා ඒ අයට හොඳට මේක අවබෝධ කරවලා තමයි පින්වතුනි ඊට පස්සේ කම්මස්සගත සම්මාදිට්ඨිය ගැන කියන්න වෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. නමුත් අද ඔබ පිළිගන්නවා පින්වතුනි ඒකට හේතුව ඔබ ගාව මේ විශ්ව ඥානය තියෙනවා. නිකමන හිතලා බලන්න පින්වතුනි කන්න පාන් කෑල්ලක් නැතුව ඇති ඔබට සමහර විට ඉන්න මහා මන්දිරයක් නැතුව ඇති සමහර විට පින්වතුනි. නමුත් ඔබට ওই විශ්ව ඥානය තියෙනවා පින්වතුනි. ඔබගේ දෙමාපියන්ගෙන් ඔබගේ වැඩිහිටියන්ගෙන් ඔබට උරුම වෙච්ච. ඒක නිසා කවදාකවත් පින්වතුනි එංගලන්තේ ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව දිහා බලාගෙන කියලා හලන්න එපා. අනේ හේ යන්න තිබ්බනම් කියලා ගියාට කමන්නේ නැහැ පින්වතුනි අල්ල කීයක් හරි හම්බ කරගෙන මේක වෙන කතාවක්. නමුත් පින්වතුනි ඔබ හිතන්න එපා කවදාවත් ඔබට වඩා හරි ශාස්ත්‍රීය මිනිස්සුයි ඒවැය ඉන්නේ කියලා. මේ අපි මේව අවබෝධ කරද්දී අපිට තේරෙනවා පින්වතුනි මොන තරම් මහන්සියක් වෙන්න වේද කියලා මේ මිනිස්සුන්ට මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මොන තරම් මහන්සියක් වෙන්න වේද කියලා. බුරුමේ ඉන්න මිනිස්සුන්ට මේක අවබෝධ කරලා දෙන්න ලේසියි පින්වතුනි. තායිලන්තේ ඉන්න මිනිස්සුන්ට මේක අවබෝධ කරලා දෙන්න ලේසියි පින්වතුනි. අටපිරකට කීයකට අත ගහලා ඇද්ද? භාග්‍යවතුන් වහන්සේගේ නාමශ්‍රියා නාමයට කී වතාවක් සාදුකාර දීලා ඇද්ද පින්වතුනි? මේ මිනිස්සු. ඒක නිසා මේ මිනිස්සුන්ට මේක අවබෝධ කරවන්න ලේසියි. ඉන්දියාවේ ඉන්න පිරිසට මේක අවබෝධ කරවන්න ලේසියි පින්වතුනි. ඒ ඔක්කොටම වඩා අවබෝධ කරගන්න ලේසි කාටද? ඔබට පින්වතුනි. මොකද හේතුව ඔබට සිංහල තේරෙනවා. අපි මේවා දන්නේ පින්වතුනි අපි ඒ අයට මේ බණ ටික කියන්න උත්සාහ කරන නිසා පින්වතුනි. ඉංග්‍රීසියෙන් බණ ටිකක් තව කෙනෙකුට තේරුම් කරලා දෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද හේතුව පින්වතුනි ඒවා අපි කොච්චර ඒ වචන කියන්න උත්සාහ කළත් පින්වතුනි අපි දන්න වචන තේරුම නෙමෙයිනේ. ඒ අය දන්නේ. මොකද බුදුහාඳුරෝ ඒ පැත්තෙන් වචන ටිකක් කියලා නැහැ නේ පින්වතුනි. නිවන් දකින්න බණ ටික සුද්ධ මාගදියෙන් දේශනා කළා තියෙනවා. ඒ සුද්ධ මාගදිය මිශ්‍ර වෙලා ආපු හෙළ බසක් අපිට තියෙනවා පින්වතුනි. ඒක නිසා අද මේ භාෂාවෙන් බණ ටික කියපු ගමන් පින්වතුනි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. ඔබ බොහොම සතුටින් මේ බණ ටික අහන්නේ පින්වතුනි. ඔබට මේ බණ ටික කියන්න ගත්ත ඉඳලා ඔබට මේවා තේරෙනවා. මොකද මේ වචන ඔබට අහලා හුරුයි. සමහර වචන වල තියෙනවා ඒවා වැරදියට අහු වෙලා තියෙන විදි තියෙනවා. ඒවා පොඩ්ඩක් එහෙම මේ කරලා ක්ලියර් කරගත්තට පස්සේ පින්වතුනි ඒවා කරගත්ත හැකි.
නමුත් අරායට එහෙම නෙමෙයි පින්වතුනි කතා කරන වචනයක් පාසා ඔක්කොම තේරුම් කරන්න ඕනේ. එහෙනම් ඔබ දැන් කල්පනා කරලා බලන්න ඔබ මොන තරම් වාසනාවන්ත මිනිස්සුද කියලා.